ඔන්න ඉතින් යාළුවනේ යාළුවෙක්ගෙන් ආරාධනාවක් ලැබුණා පුංචි වගාවක් තියනවා කියලා වෙලක් මැද පුංචි ඉඩක. ඉතින් ඒක බලන්න තමයි මේ යන්නේ. ඉතින් යන්න ටිකක් හරිම අමාරුයි මේ නීරක් දිගේ යන්න ඕනේ. අපි ගිහිල්ලා බලමු කොහොමද තැන කියලා. එන්න මේ විදිහට ඉර දිගේ යන්න ඕනේ. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මේ පැත්තට වෙල්ලේ ආයේ තියෙනවා මේ තියෙන්නේ උඩ එළ බන්ට් එක. ඉතින් මේ එළ බන්ටෙන් තමයි මේ වතුර පාර මේ වෙල් වලට ගන්නේ. ඉතින් ඒත් එක්ක මේ පැත්තේ අක්කර 200ක 300ක විතර වගේ වෙල් ආයක් ඈතට දීදිලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ වෙල් ආය. දැන් මේ දවස් වෙනකොට මේ වෙල් ආය මේ ගොයම් පූදින මට්ටමේ තමයි තියෙන්නේ. ඉතින් සමහරක් තැන් වල ගොයම් කිරට නමලා තියෙනවා. සමහරක් තැන් වල ගොයම් පූදිනවා. ඉතින් මෙන්න මේ විදිහට ලස්සනට මේ වෙල්ලය පිහිරලා තියෙනවා. ඉතින් ගොවි මහත්තුරු බොහොම මහන්සි වෙලා කැපකිරීමක මේ වැඩ කරලා තිනවා. ඉතින් මේවා ලස්සනට හරි ගක්සන තියෙනවා. ඉතින් අපිටත් බලන්න ලස්සන ඇත්තරම ආඩම්බරයි. මෙන්න මෙතනින් තමයි යන්න තියෙන්නේ. මේ තියෙන්නේ මේ පැලක් තියෙනවා. ඉතින් මේ පැලට යන පාර තමයි මේ තියෙන්නේ. ඒක හරි ලස්සනට පිළිවෙලට හදලා තියෙනවා. මේ විදිහට අපි නම් එතන ගිහිල්ලා බලමු කොහොමද තැන කියලා. ඔන්න යාළුවනේ යන තැන සත්තුන්ගෙන් පොඩ්ඩක් උරංගෙන් වගේ සතුන්ගෙන් ආරක්ෂා වෙන්න පොඩිවට ලණු පටි තුනක් ඇදලා සුදු ලණු පටි තුනක් ඇදලා තියෙනවා. මෙන්න මේ විදිහට. ඊට පස්සේ මෙතන පටන් ගන්න තැන මෑකරාල් වල ටිකක් යාළුවා හදලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් ඇතුළට තමයි යන්න තියෙන්නේ. මේ පැත්තෙන් ලස්සනට බඩු ගස් ටිකක් පේරියට හිටවලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. ඉතින් අපි ඇතුළට ගිහිල්ලා බලමු. තන හරිම ලස්සනයි. මේ පැත්තේ තියෙනවා මේකරවල වල කීපයක් හිටවලා මේ පොළොම් එක තමයි මේ දාලා තියෙන්නේ. බණ්ඩක ගස් කීපයක් හිටවලා තියෙනවා. ඒත් එකම වට්ටක වෙලක් තියෙනවා. තාම සාමාන්‍ය විදිහට ගෙඩි මල්ල අල්ලලා තියෙන්නේ. තාම ගෙඩි නෑ. පුංචිට ගෙඩි තියෙනවා. ඔන්න ඔය විදිහට. මේවා පේන්නේ ඇතුලින් ඔය තියෙන්නේ. ඔන්න ඔය විදිහට වට්ටක ගෙඩි කීපයක් තියෙනවා පොඩිවට. ඉතින් ඉරුඹු ටිකක් දාලා තියෙනවා. බඩ ඉරුඟු සාමාන්‍ය පොඩි ප්‍රමාණයක හදලා තියෙනවා මෙන්න මේ විදිහට. ඔන්න ඔය විදිහට. ඉතින් ඔන්න වගේ තමයි තියෙන්නේ. ඉතින් බඩේ නුටයක් අතර හදලා තියෙනවා ටික පොඩි ප්‍රමාණයක්. ඒත් එක්කම පැල තියෙනවා මෙන්න මේ විදිහට පැල ලස්සනට හදලා උළු අහලා පටකණු හිටවලා ඊට පස්සේ උළු අහලා තියෙන පැලට ලස්සනයි. වැස්ස කරුණොත් ඉන්න පුළුවන්. ඉතින් මම මේ වීඩියෝ කරන වෙලාවෙත් ඇත්තට මේ හිරිපොද වැටෙනවා. සාමාන්‍ය විදිහට හිරිපොද වැටෙනවා. ඔයාලට ඈතින් පේනවා මේ වැස්සත් එක්කම තමයි මම මේ වීඩියෝ කරගෙන යන්නේ. මෙන්න මේ විදිහට ඇත්තට මේක වෙල්ලායේ මැද තියෙන්නේ. වෙල්ලායේ මැද තියෙන්නේ හරිම ලස්සනයි. බලන්න ආසයි තැන තැනක් ඇත්තටම මේ වීඩියෝ එක දකින ඔයාලටත් හිතෙයි මේක බලන්න ඕනේ කියලා. මෙතන ඇත්තට මේ තරම් ලස්සනයි. ඉතින් මේ වීඩියෝ එක ඔයාලත් මේ වීඩියෝ එකට කැමති නම් මේක ලස්සනයි කියලා හිතෙනවා නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ලස්සනයි කියලා හිතෙනවා නම් තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඉතින් ඔයාලගෙන් කරන ඉල්ලීම මේක තමයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. මේ පැත්තේ ආයෙත් තියෙනවා බටු වගාවක්. ඔන්න ඔය විදිහට. මේ විදිහට තමයි යාළුවා මේ ටික හදාගෙන තියෙන්නේ. ඉතින් ඇත්තටම වැඩේ පිළිවෙලයි ලස්සනයි. යාළුවාට බොහොම ස්තුති කරන්න ඕනේ. මෙතන මගේ පෙන්නුවට. එහෙනම් යාළුවනේ සියලු දිනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආයි වීඩියෝ එකකින් හම්බෙමු. සියලු දිනාටම ජය වේවා.